good morning. කොහොමද ඔයාලා හැමෝටම? Welcome back to my channel. ඉතින් 2025 අවුරුද්දේ අන්තිම මාසේ අන්තිම දවස් කීපේ නේද මේ ගෙවෙන්නේ. මේ අවුරුද්දත් ඉක්මනටම ගෙවිලි ඉවරුණා වගේ හැඟීමක් මට නම් දැනෙන්නේ. ඔයාලටත් එහෙමද? මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 2026 ලබන අවුරුද්දට අපේ හීන ඉලක්ක බලාපොරොත්තු වලින් පිරුණු ලස්සන චිත්‍ර කතාවක් පෙන්වන්න තමයි මං අදාවේ. එහෙනම් එන්නකෝ 2026 අවුරුද්දට මගේ විෂන් බෝඩ් එක හැදුණු හැටි බලන්න. කලින් මම පෙන්නුවේ print out ගත්ත විදිය. විෂන් බෝඩ් කියන එකයි 2026 year එකේ ෆොටෝ එකයි A4 කොලේට දෙකක් වෙන්න ගත්තේ. අනිත් ෆොටෝස් ඔක්කොම මම A4 කොලේ 4ක් වෙන විදියට තමයි print out ගත්තේ. මේ ඔක්කොම ෆොටෝස් Pinterest app එකෙන් තමයි download කරේ. දැන් අපි මේ ඔක්කොම ෆොටෝස් ටික එකින් එක කපාගෙන ඉමුකෝ. මම ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ මේ විදියට calm music එකක් දාගෙන තමයි. එතකොට හිතට මාරම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ මොකක්ද? අපි මුලින්ම මේ ගැන කතා කරලමුකෝ. අපි අපේ ජීවිතයේ දැකගන්න කැමති හීන ඉලක්ක බලාපොරොත්තු මේ ඔක්කොම එකතු කරලා අපි වෙන්න කැමති වර්ෂන් එක. ඒ වගේම අපේ ජීවිතේ ගෙවන්න කැමති විදිය අපිට පේන විදියට pictures, words, affirmations වලින් හදන බෝඩ් එකක් තමයි විෂන් බෝඩ් එක කියලා කියන්නේ. ඒත් මේක බෝඩ් එකක් විතරක්ම නෙවෙයි. මේක අපේ හිතට දෙන ඩිරෙක්ෂන් එකක්. විෂන් බෝඩ් එකක් තියෙනකොට අපි හැම දවසෙම අපේ goals මතක් කරගන්නවා. අපි කොහොම මොන විදියට ජීවිතේ ඉස්සරහට යන්න ඕනිද කියලා අපිවම රිමයින්ඩ් කරනවා. ඒකනේ කියන්නේ විෂන් බෝඩ් එක හැමතිස්සෙම අපිට පේන තැනකින් තියාගන්න ඕනි කියලා. මේක මැජික් එකක් නෙවෙයි. ඒත් විෂන් බෝඩ් එක අපේ මයින්ඩ් සෙට් එක වෙනස් කරනවා. අපි හිතන විදිය, අපි තෝරගන්න ඩිසිෂන්ස්, අපි කරන වැඩ, ඒ ගෝල්ස් වලට ලං වෙන්න අපිට උදව් කරනවා. සෙල්ෆ් ලව් පැත්තෙන් බලුවොතින් විෂන් බෝඩ් එක මට මාවම ආදරෙන් තෝරගන්න මතක් කරන එකක්. මන් ඩිසර්ව් කරන ජීවිතය, මට ඕන පීස් එක, මට ඕන සතුට, මටම ලව් කරන එකක්. විෂන් බෝඩ් එකක් හදනකොට අපි ෆියුචර් එක ගැන විතරක් නෙවෙයි හිතන්න ඕනේ. අපි කොහොම ජීවත් වෙන්න ඕනිද කියන එක ගැනත් හිතන්න ඕනේ. ඒ නිසා විෂන් බෝඩ් එක පික්චර්ස් විතරක්ම නෙවෙයි. මේක සෙල්ෆ් බිලීෆ් එකක්, හෝප් එකක් ඇත්තටම. අපිටම දෙන පොරොන්දුවක් තමයි විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. කතාවෙන් කතාව විෂන් බෝඩ් එක හදලා ඉවර වෙන්නත් කිට්ටුයි. කපාගත්ත පික්චර්ස් ඔක්කොම මම බිස්ටල් බෝඩ් එකක් අරගෙන තමයි ඇලෙව්වේ. බිත්තිය අලවන්න ඕනි නිසා මම විෂන් බෝඩ් එක හැදුවේ බිස්ටල් බෝඩ් එක. ඉතින් විෂන් බෝඩ් එක ගැන අපි ගොඩාක් දේවල් කතා කරානේ. මේ විෂන් බෝඩ් එක අපිට මතක් කරන දේවල් තියෙනවා. ඇත්තටම හීන කියන්නේ එක දවසක එක පාරට ලැබෙන දේවල් නෙවෙයිනේ. එක එක පුංචි පියවර, එක එක විශ්වාස, අපි අපේ අනාගතය වෙනුවෙන් යන ගමනක් තමයි මේක. මෙතන තියෙන හැම රූපයක්ම, හැම වචනයක් ගානෙම මට කියන්නේ එකම දෙයක්. මම වටින කෙනෙක්. මට මේ හැමදේම ලැබෙන්න පුළුවන්. ඉතින් හේන දකින්න. ඒව හිතේ රඳවගන්න. කඩන් වැටෙන හැම දවසකම ඔයාගේ හීන අතාරින්න එපා. එහෙනම් ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු.